මන් දැන් පොරක් හරි මට දැන් ආයේ මේ ඉගෙනුවත් නැතත් තව අවුරුදු 4ක් 5ක් යනකම් ළමයි එනවා ඒ නිසා මට තියෙන්නේ ආතල් එකේ ඉන්න එහෙම එකක් නෙමෙයි පුතා අපිත් එක්ක වැඩ කරන් යන්න පුතා අපි ගාව දැන් ස්පීඩ් එකක් තියෙනවා ඔයාලට මම හිමින් උගන්වනවා වගේ දැවුනට අපි ස්පීඩ් එකත් මේන්ටේන් කරනවා අපි වැඩිම පේපර්ස් ප්‍රමාණයකුත් කරනවා ස්පොට් ටෙස්ට් ද ප්‍රැක්ටිස් එක්සෑම් ද අරවද මේවද රිකැප් පේපර්ස් ද පේපර් වලට ඔය රිකැප් පේපර්ස් උත් මම දැන් මේ බදාදින් ඉඳන් පටන් ගත්තාම ඕවට මම ගෙදරින් මාකින් ස්කීම් හදලා මේක ලියලා තිබ්බොත් ලකුණු මෙච්චරයි මෙහෙම කියලා ලකුණු ඩිස්ට්‍රිබියුෂන් එක මම ඔය සාකච්ඡා කරන්නේ බදාද ලයිව් එකේ. ඒකයි මම කියන්නේ අනිද්දා ඉඳන් බදාද ලයිව් එක මිස් කරන්න එපා පුතා. අපේ ඔය රිසල්ට්ස් වලට හේතුව පේපර් රිවිෂන් එක. අපි දැන් ඔයාලටත් මම 2026 ජනවාරි මුල පටන් ගන්නවා පේපර් රිවිෂන් එක. හවස් වරුවේ ඔය ලියන පේපර් එක දැන් ඩිස්කස් කරන්නේ පැය 3යිනේ. උදේ 8 ඉඳන් 2 වෙනකන් ඩිස්කෂන් එක මම කරනවා පැය 6ක්. ඒ පැය 6ේදී මේ ප්‍රශ්නේ මේ විදිහට වෙනස් කරලා දෙන්න පුළුවන් තව ක්‍රම මොනවද? මේකට උත්තර ගන්න තියරි ෂෝට් නෝට් එක හැදෙන්න ඕනේ මෙහෙමයි. කීක ෂෝට් නෝට් හද විවරණ ලියලියා ට්‍රේන් කරනවා. ඕකෙන් ඔයාලගේ තියෙන ඔය අවුල් අරව මේ ඔක්කොම ලිහිලා යනවා. මාර තැන වැඩ දෙනවා. ඔයාලා දැන් වැඩ කරන්න පටන් ගන්නවා. ඔයාලට පුතා මාර ලස්සන ප්‍රොසෙස් එකක් තියෙනවා. අවුරුදු 15ක අපේ ටීචින් එක්ස්පීරියන්ස් එකක් එක්ක හැදිච්ච ටෙස්ට්ද අරවද මේවද ඔය අංගුපාංග ඔක්කොම තියෙන මේ අංග සම්පූර්ණ කෝස් එකක් තියෙනවා. ඔයාට තියෙන්නේ ඒ සතිය වැඩ ටික ඒ සතිය කරගෙන අල්ලගෙන යන්න. දැන් ලකුණු 30ද 40ද 50ද 60ද කියලා හිතන්න එපා ටර්ම් ටෙස්ට් වල. තාම ඔයාට A level කෙමිස්ට්‍රි වල 95න් උඩ ලකුණක් ගන්න කල් ඇති. උදව්වට මං ඉන්නවා. ඕන වෙලාවක උදව්ව මගෙන් ඉල්ල ගන්න. ඇහැරිලා ඉන්න පැය ගාන, නිදි මරණ පැය ගාන රිසල්ට්ස් වලට සමානුපාතිකයි එහෙම තියෙනවද? ඒ කියන්නේ කවුරු හරි එකෙක් ඇවිල්ලා මට කියනවා මම උදේත් මේ කතාව මෙහෙමම කිව්වා. ඔයාලගෙන් කවුරු හරි ළමෙක් ඇවිල්ලා මට කියනවා සර් මම මාර කැපවීමෙන් වැඩ කරනවා. දවස් 5ක් මම දැන් නිදාගත්තේ නැහැ. එක දිගට මම දැන් දවස් 5ක් ඇහැරලා කියලා. ඌ මංගාවට ඇවිල්ලා එහෙම කිව්වොත් එහෙම මට ඒ ළමයා දකිද්දි මාර අමුතු චරිතයක් සුපර් කියලා හිතෙන්නේ නැහැ. අමු ගොනෙක් කියලා හිතෙන්නේ. හරි. ඒක මොන කර්මයක්ද කියන්නකො නිදා ගන්න නැතුව වැඩ කරන සිකියුරිටි ජොබ් එකක් නෙවෙයිනේ කරන්නේ. ළමයි එහෙම අර අධික ලෙස තදින් මේක අල්ලන්න යන්න එපා. ඔයාලා දැන් වෙලා තියෙන්නේ මේක අල්ලන්නෙම නැහැ. හරිද? ඒ කියන්නේ එහෙමත් බෑ. ඔක අධික ලෙස තදින් අල්ලන්න දෙයක්වත් නැහැ. මේක මේ ෂේප් එකේ කරන් යන්න. මේ ගණන් තේරුම් ගන්න පුතා. ඒතරයි මේවා පාඩම් කරන්න දෙයක් නැහැ. මේ වායු පාඩම් වගේ දේවල් ටට්ටක් ගාලා ගිය හැකි. ඔය මුල් පාඩම් පහේ ජෙනරල් කෙමිස්ට්‍රි වල චුට්ටක් හරි බ්ලොක් වෙන්නේ බන්ධන පාඩමයි ගණනේ පාඩමයි. පරමාණුක ව්‍යුහත් මුලදී හිතුණට එන පාඩමක් කියලා අන්තිම හරියට යනකොට ඒකේ මහ ලොකු දෙයක් තිබ්බේ නැහනේ. බන්ධන පාඩමේ ලුයිස් ව්‍යුහ ටික ඇඳගෙන සම්ප්‍රයුක්ත ව්‍යුහ ටික ඇඳගෙන වැන්ඩවාල්ස් බල වර්ග ටික තෝරාගෙන ওই වැඩ ටිකක් තියෙනවා. ගණනේ පාඩමේ අර හිතන්න දේවල් තියෙනවා. ඔයාලා අර හිතන්න පුරුදු නැහනේ. ඒ නිසා ගණනේ පාඩමේ අර පාඩම් කරලා කියලා කොට දාන්න බෑනේ. එක ගානකට එක ගානක් වෙනස්නේ. ඒ නිසා එතන පොඩි දේවල් ටිකක් තියෙනවා. ඒවත් පේපර්ස් කරලා අපි කොට දාලා මේ කොට දාගන්න ඕනේ දේවල්. හරි. ඒ කියන්නේ පුතා අපි මේ ඔක්කොම හදලා තියෙන්නේ අපේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මම අර කිය වගේ රිකැප් පේපර් කියයි අරවා කියයි මේවා කියයි ඔය ඔක්කොගෙම ඔයාලගේ තියෙන අඩුපාඩු එක එක ලෙවල්ස් වලදී හැදෙන්න. ඒ නිසා බය නැතුව වැඩ කරන් යන්න. මොකද ඔය රිකැප් පේපර් එහෙම ඔක්කොම දැන් මම හදනවා. මම මේ පන්ති උගන්වලා ගිහිල්ලා ඊළඟ සතියේ රිකැප් එකට රයිට් මුන්ට මෙන්න මේ ටිකෙන් තව ප්‍රශ්න ටිකක් කෙරෙව්වොත් හොඳයි කියලා ඒ ටික තෝරලා තමයි රිකැප් එකට දාන්නේ. ටෙස්ට් පේපර්ස් වලට දාන්නේ මම තව වෙන්න ඕනේ පළාත් පේපර්ස් වල අර වගේ මේ වගේ තියෙන එදීම් ඒ ආශ්‍රිතව වෙනස් කරලා ඒව ටික තමයි ඒවට දාන්නේ. ඔයාලට තේරෙනවද මම කියන්නේ? කියන්නේ ප්ලෑන් එකකට මේ යන්නේ. මේ උගන්වන එකට ඒව ඔක්කොම ලින්ක් වෙනවා. ඔයාලට නොදැනුණාට මහන්සි වෙනවා පුතා. කියන්නේ ඔයාලා හිතන්නේ කියන්නේ මෙහෙම හිතන්න එපා. අපි දැන් ක්ලාස් කරලා ගෙදර ගියා. සර් නම් ආතල් එකේ ඉතින් මැච් එකක් හරි බලලා ඉන්න එකනේ තියෙන්නේ. මේ අපි වගේ අය අපි ගිහිල්ලා පාඩම් ගන්න ඕනේ. නෑ එහෙම නෑ. අපි ගිහිල්ලා උන් ඊළඟ සතියේට ටියුට් ටික අරව මේවා ටික හදලා ඉවර වෙද්දි 12:00මාර විතර වෙනවා. ආය පාන්දර 5:00මාර විතර ඉඳන් නැගිටලා ඒ ඊළඟ දවසට ඕනේ ලෙසන් නෝට් ටික හදලා ඕව මේවා කරනවා. ඔයාලට දැන් ඉනෝගනික් වල ඉඳන් ඉස්සරහට මේ පාඩම් වල එච්චර ඕන වෙන්නේ නැහැ. ඔක්කොම ඇනිමේට් කරලා වීඩියෝස් ක්‍රොප් කරලා අරගෙන ඒවා ප්‍රොජෙක්ටර්ස් වල ප්ලේ කර හඳුනා ගැනීමේ පරීක්ෂාවෙම ඒ කියන්නේ මේ අයිලන්ඩ් ෆස්ට් එක ආවට පස්සේ මේ අවුරුද්දේ පළවෙනි 20 ඇතුලේ 7-8ක් එක්ක අයිලන්ඩ් ෆස්ට් එක ආවට පස්සේ ඒකෙන් මං හිතාගත්තේ මන් දැන් පොරක් හරි මට දැන් ආයේ මේ ඉගෙනුවත් නැතත් තව අවුරුදු 4ක් 5ක් යනකම් ළමයි එනවා. ඒ නිසා මට තියෙන්නේ ආතල් එකේ ඉන්න එහෙම එකක් නෙමෙයි. මම පර්සනලි හිතාගත්ත දේ මම මේ වලට කියන්නේ. මම පර්සනලි හිතාගත්තේ මට කොහොමද මාව විශ්වාස කරලා මේ මංගාවට පන්තියන පොඩි උන්ට මේ කරනවට වඩා තව නෙක්ස්ට් ලෙවල් එකේ දෙයක් කරන්න පුළුවන් වෙන්නේ. තව එක ලෙවල් එකක් ගිහිල්ලා සපෝට් කරන්න පුළුවන් වෙන්නේ. මං ඊට පස්සේ ඩිසයිඩ් කරලා පළවෙනියටම කරපු දේ තමයි 25 මේ අවුරුද්දේ ලියන අයට ඕගනිකුයි ඉනෝගනිකුයි රිවිෂන් එකක් මයි ඉඳන් ඔක්තෝබර් වෙනකම් මාස 6 සම්පූර්ණයෙන් ෆ්‍රී කරන්න සෞන්දර්ය 8 ඉඳන් 12 වෙනකම්
සම්පූර්ණයෙන් ෆ්‍රී කරන්න ක්ලාස් එකක් ඇඩ්වර්ටයිස් කරපු. ඔයාලා දැක්කත් දන්නේ නැහැ මම හිතන්නේ මම ඔයාලගේ ගෲප් වල දැම්මද නැද්ද මම දන්නේ නැහැ. ෆ්‍රී ඕගනිකුයි ඉනෝගනිකුයි රිවිෂන් එකක් කරනවා මේ සැරේ ලියන්නේ. තේරෙනවද මම ඔයාලට කියන්නේ? ඒතකොට මට තව සෙට් එකක් ගොඩ දාන්න පුළුවන් දැන් වෙද්දී ඇනිලා ඉන්න මොනවා හරි විභාගේ පාස් වෙයිද ෆේල් වෙයිද වැටුනේ ඉන්න. රිසල්ට්ස් ඇවිල්ලා ෆේල් වෙච්ච සෙට් එක ගොඩ දාන්න පුළුවන් සෙකන්ඩ් ෂයි එක. ඔයාලගෙත් මම කල්පනා කරා පේපර්ස් කොහොමද මොඩිෆයි කරන්නේ, ඇනිමේෂන්ස් හරි විෂුවල්ස් කොහොමද යූස් කරන්නේ, තව ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරන්න. ඔයාලා ගැන හිතනවා නම් යම් ප්‍රමාණයක් අච්චරම කියලා කියන්න මම දන්නේ නැහැ. සමහරුන්ගේ නම් ඔව් සමහරු තමන් ගැන හිතනවට වඩා. හරිද? සමහර ළමයින්ගේ එහෙම නැහැ. ඒගොල්ලෝ අපිට වඩා ඒගොල්ලෝ ගැන හිතනවා. හැබැයි බහුතරයක් ළමයින්ට ඔයාලා වෙනුවෙන් අපි යම් කැපකිරීමක් කරනවා.